ආචාර්ය කවුද මෙයා? CWW කන්නංගර. CWW කන්නංගර මැතිතුමා කියන්නේ අපට බෙහෙවින්ම උපකාරී වෙන චරිතයක්. එක පැත්තකින් අපේ රචනාව සංවර්ධනයේට, එක පැත්තකින් 10 වසරේ MCQ පේපරේට 10 11 දෙකේදී සිංහල පොත් පේපරේ යම් කිසි ඉරිගහන ප්‍රශ්න ටිකකට යම් උදව්වක් ලබලා දෙනවා. ඔයා දන්නවා එක පැත්තකින් මෙයා පරමාදර්ශී චරිතයක් කියලා අපි වාට සාකච්ඡා කරා දැන් පාඩම අවසානයේදී. එතකොට මෙයා පරමාදර්ශී චරිතයක් වෙන්නේ කොහොමද? තවත් කායයකට ආදර්ශයක්. ඔයා දන්නවා 1923 තමා මෙයා දේශපාලනයට ප්‍රවේශය වන්නේ. දේශපාලනයේ. එතකොට මෙයා එක පැත්තකින් දේශපාලනික චරිතයක්. 1923 එයා 1947 වෙනකන් දේශපාලනයේ ක්‍රියාකාරී ලෙස කටයුතු කරනවා. ඔයාට මේ කාලවකවානුව පිළිබඳව අදහසක් තියෙනවා. අධිරාජ්‍යවාදීන් ඉංග්‍රීසි ජාතිකයෝ අපේ රට පාලනය කරන කාලය තමයි එතුමා අපේ රටේ දේශපාලන චරිතයක් වෙන්නේ. 47 48 විතර අපේ රටේ නිදහසක් ලැබෙනවා. මෙයාගේ තියෙන විශේෂත්වය තමයි නිදහස් අධ්‍යාපනය කියන එක අපිට අරන් දීම. අහගන්න නිදහස් අධ්‍යාපනය. දැන් ඔයාලා මේ පන්තිය ඇතුලේ මේ නිදහස් අධ්‍යාපනයද ලබන්නේ? නෑ. ඔයාලා හොඳයි. නිදහස් අධ්‍යාපනය මුදලකින් පොඩි අධ්‍යාපනයක් ලබනවා. එතකොට පෞද්ගලිකත් පොඩි නෙවෙයි කියලාද කියන්නේ? පොඩි නෙවෙයි වෙන්නේ. ඒක මම දන්නේ ඒක ආයතනයේ තමයි කියන්නේ. හැබැයි අහගන්න දැන් ඇත්තටම ඇයි නිදහස් අධ්‍යාපනය කියන්නේ අධ්‍යාපනයේ විකිණීම කියන අදහසද? නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය කියන එක රටක සාමාන්‍ය දියුණු වෙමින් පවතින රටක අත්‍යවශ්‍ය කාරණයක්. නෑ ඇයි ඔයාලා නිදහස් අධ්‍යාපනය විනිර්මුක්ත වෙලා අයින් වෙලා එහෙනම් මේ ගෙවලා එන්නේ? තව අධ්‍යාපනය ලබා ගැනීමට වෙන්න ඇති. මොකද මං කාටවත් බලෙන් එන්නේ කියලාත් නෑ. මං බලෙන් එන්නේ කියලා තියෙනවා. නෑ. එතකොට ආගන්න. අපිට කියන්න ඕනේ ඇත්තම කතාව මමත් ඉගෙන ගත්ත නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්නනේ. ඔයත් නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න තමයි ඉගෙන ගන්න. පාසල ඇතුලේ අපිට පාසල ප්‍රතික්ෂේප කරන්න බෑනේ. පාසල තමයි අපේ අධ්‍යාපනයේ කේන්ද්‍රය. එතන තමයි අපේ හැමදේම සිද්ධ වෙන තැන. අපි ඒක අයින් කරලා ඒකට පයින් ගහලා මේ ඒ තුලින් අපිට ගමනක් යන්න බෑ. හැබැයි නිදහස් අධ්‍යාපනය. පොතේට බව අපිට පෙළ පොත් ටික නිකන් ලැබෙනවා. ගොඩාක් දැන් ජාත්‍යන්තර පාසල් වල නම් මිලදී ගන්න වෙනවා. හැබැයි ඒ සෙමි වල අර්ධ රාජ්‍ය වලගේ මිලදීද ගන්න දෙයක් දෙනවා. රාජ්‍ය පාසල් සියල්ලක පොත් ටික නිල ඇඳුම පවා අපිට ලබා දෙනවා. ඒතකොට ඒකයි නිදහස් අධ්‍යාපනය. ඇයි මේ? ඔයා දන්නවද 1923 1947 කාලේ ලංකාවේ අධ්‍යාපනය කියන එක අඩුයි සාක්ෂරතාවය. හැම මිනිහෙක්ම කියෙන්නේ නැහැ. හැම කෙනෙක්ම කියවන්න ලියන්න පුළුවන් කියන්නේ. ඉතා සීමිත පිරිසයි. එතකොට මෙයා රාජ්‍ය මන්ත්‍රණ සභාවට 1931 ගිහිල්ලා මේ කන්නංගර මැතිතුමා ඒ කියන්නේ දැන් පාර්ලිමේන්තුවට යනවා වගේ වැඩක්. රාජ්‍ය මන්ත්‍රණ සභාවට අධිරාජ්‍යවාදීගේ ගිහින් එයා අරගල කරා එයාත් එක්ක එකතු වෙච්ච පිරිස් එක්ක ලංකාවේ සෑම ඈත පළාත් වල ඉන්න හැම ළමයෙකුටම අධ්‍යාපනය දෙන්න. දුෂ්කර ප්‍රදේශවල ඉන්න දරුවෝ ඉගෙන ගත්ත ඒකට පින්සිත් දෙන්නේ මේ කාලවකවාන. ඇයි එයා හැම පළාතකම මධ්‍ය මහ විද්‍යාල ආරම්භ කරනවා. විශාල සේවාවක්. ඉගෙන ගන්න බැරි ඉස්සර අධ්‍යාපනයේ මේ වෙනකොටත් අපේ රටේ තිබුච්චපති ධනය වරප්‍රසාද වලට හිමි අයට. සල්ලි තිබ්බොත් ඉගෙන ගත්තා. වරප්‍රසාද තිබ්බොත් ඉගෙන ගත්තා. අනිත් අය නිකන් බලෙන් උගන්වන්න ඉස්සර එක්කන්ගේ ඉස්කෝල හදලා. එහෙම තිබ්බනම් සෝයි වගේද? එහෙම නෑනේ. නෑ. එහෙම අධ්‍යාපනයක් අපිට තියෙන්න ඕනේ. ඒ කියන්නේ අධ්‍යාපනයක් නැතුව අපිට ඒක නිකන් සාර්ථක නෑ. අධ්‍යාපනය තිබෙන්නේ නැත්නම් මේවා ධනය වරප්‍රසාද වලට විතරක් සීමා වෙච්ච පිරිසකට තිබිච්ච අධ්‍යාපනයේ කන්නංගරට පුළුවන් වෙනවා. අද තියෙන අධ්‍යාපන අද දක්වා තියෙන මේ නිදහස් අධ්‍යාපනය දක්වා මේ කියන්නේ. එයා හැම පළාතකම මධ්‍ය මහ විද්‍යාල පිටනවා. ඒ පාසල්වල ගුරුවරුන්ට වැටුප් ආදීම ආරම්භ කරනවා.
මේ වගේ සුවිශේෂ කාරණා. දැන් මෙයාගේ චරිතයේ තියෙන හොඳම පොයින්ට් එක මොකද්ද? අපි ඒකවත් එක්ක කතා කරා මේ ඒක නිකන් මං කියුවා වගේ වෙනවනේ. මේ බලන්න මෙතන තියෙන සීන් එක. මෙතනදි කියනවා මෙන්න මේ හරිය කියනවා සාමාන්‍ය දේශපාලන පිවිසියේ මෙතුමා 1923 දී සැලකිය යුතු ධන තියාගෙන ධනයක් ඇති පුජ්‍යලෙකු ලෙසවත් දේශපාලනයෙන් සමුගන්නා විට කන්නංකර මෙතුමාට කිසිදු ආදායම් මාර්ගයක් නොතිබුණි. අවංක දේශපාලඥයෙක්. එතුමාගේ ජීවිත අවසන් කාලය ගත කළේ රජයෙන් ලැබුණු ආධාර මුදලකින්. උන පාඩමේ තියෙනවා. ඒකට බලන්න කොච්චර පරමාදර්ශී චරිතයක්ද කියලා. ඒ කියන්නේ එයාගේ ජීවිතයේ අවසාන කාලය ජීවත් වෙන්නේ රජයෙන් ලැබුණු චූටි ආධාර මුදලකින්. ධනයක් තියාගෙන ඇවිල්ලා දේශපාලනයේට ඒකෙන් සමුගන්නකොට මේ කාල සීමාව ඇතුළත එයාට පුතේ සත පහක් අතේ නැත්. සාමාන්‍ය ධනෙත් නැති වෙන. එතකොට එයා අර දේශපාලනය කළ අර ජනතා මුදල් අයුතු ලෙස හොයාගත්ත චරිත නේ. එතකොට අපේ රටේ පරමාදර්ශී දේශපාලනික චරිතෙ හිටියා කියන එක අපිට මේ පාඩමෙන් පොඩි අයිඩියා එකක් එනවා. සිංහල පොතේ පාඩමක් වුණාට මේක අපිට පරමාදර්ශී චරිතයක් ඒ පාඩම. එහෙනම් අපි ඒකේ සියලු කටයුතු ඉවර කරනවා සරල අදහසක් අභ්‍යාස ලිව්වා ඒ කටයුතුත් එක්ක.